එදා සෙනසුරාදා දවසක්. අපේ ඥාටියෙක්ගේ වෙඩින් එකකට යන්න ලෑස්ති වෙන්න තිබුණේ. කසුන් අයියා වේලාසනින්ම ලෑස්ති වෙලා කාර් එක හොදනවා. මම මගේ කාමරයට වෙලා සාරියක් තෝර හිටියේ. එකපාරටම චාමරි අම්මා මගේ කාමරේ දොරකඩට ආවා. "නෙත්මිදුවේ පොඩ්ඩක් එන්නකෝ මගේ කාමරේට." අප්පට සිරි. මං ගැස්සිලා බැලුවා. එයා තාම ඇඳගෙන හිටියේ ගවුමක් විතරයි. එයාගේ කොණ්ඩේ කර්ල් කරලා දාලා තිබුණා. "ඇයි අම්මේ?" "අනේ දුවේ මම අද ඇඳින්න ගත්තේ අලුත් සාරියක්. මේකේ පොට හදාගන්න මට තනියම අමාරුයි වගේ. අත් දෙක රිදෙනවා. දුවට පුළුවන් ද මට පොඩ්ඩක් උදව් කරන්න?" මගේ හිත ගැහෙන්න ගත්තා. නැන්දම්ම කෙනෙක්ට සාරිය අඳින්න එක සාමාන්‍ය දෙයක් වුණාට අපි දෙන්න අතරේ තියෙන අමුතු සම්බන්ධය නිසා මේක මට දෙනුනේ වෙනම විදියකට. "හා අම්මේ යමු." මම එයාගේ පස්සෙන් එයාගේ කාමරයට ගියා. කාමරයට ගියාම මම දැක්ක ඇඳ උඩ තිබුණ තද මෙරුන් පාට සාරිය. ඒක හරිම වටිනා ඉන්දියන් සාරියක්. අම්මා මේ වෙද්දි 70යි යටසායයි විතරක් ඇඳගෙන හිටියේ. එයාගේ ඇඟේ පාට කිරිසුදු පාටයි. වයස 40 ගණන් වුණාට එයාගේ බඩ තාම පැතලි. ඉන හැඩයි. මම කවදාවත් හිතුවේ නෑ එයාට මෙච්චර හැඩ ඇඟක් තියෙනවා කියලා. "මේක ටිකක් ලිස්සනව දුවේ. මට ඕනේ මේක ලස්සනට ඇඟට හිර වෙන්න අඳින්න." එයා කිව්වේ කණ්ණාඩියෙන් මගේ ඇස් දිහා බලාගෙන. මම සාරිය අතට ගත්තා. මගේ ඇත් වෙවුලනවා වගේ. මම එයාගේ ඉන වටේ සාරිය ඔතන්න පටන් ගත්තා. සාරිය එයාගේ ඉන වටේ ඔතද්දී මගේ ඇඟිල්ල එයාගේ නිරුවත් ඉනේ ගෑවුණා. එයාගේ හැම හරිම උණුසුම්. ඒ රස්නේ මගේ ඇඟිලි තුඩු හරහා මුළු ඇඟටම පැතිරුණා. මම පහළ රැලි ටික හදන්න එයාගේ ඉස්සරහා දන ගැහුවා. එයාගේ සුවඳ මගේ නහයට තදින්ම දැනුණා. මම ඔළුව උස්සලා බලද්දි දැක්කේ එයා ඇස් පියාගෙන යටිතොල හපාගෙන ඉන්නවා. "තව ටිකක් තද කරන්න දුවේ. මම කැමති සාරිය තදට තියෙනවට." එයා මුදු සද්දෙම් කිව්වා. මම සාරිය පොට තද කරද්දි එයාගේ ඇඟ මගේ ඇඟේ ගෑවෙන ගානට තිබුණේ. මගේ හුස්ම ටිකක් වේගවත් වුණා. මන් දන්නවා මේක වැරදි කියා හිතෙන්න පුළුවන්. ඒත් ඒ වෙලාවේ මට දැනුනි පුදුම ආශාවක්. මේ ඉන්නේ මගේ නැන්දම්ම නෙවෙයි. මාව වශී කරගත්ත මායාකාරියක් වගේ. සාරිය ඇඳලා ඉවර වෙලා මම යාඩි පිටිපස්සට ගිහින් උරහිසට උඩින් කණ්ණාඩිය දිහා බැලුවා. අපි දෙන්නම කණ්ණාඩියෙන් පේනවා. එයා මාරම ලස්සනයි. මෙරුන් පාට සාරියට එයාගේ සුදු පාට තවත් ඉස්මතු වෙලා පෙනුණා. "මම ලස්සනයිද නෙත්නි?" එයා කණ්ණාඩිය තුලින් මගේ ඇස් දිහා බලලා ඇහුවා. ගොඩක් ලස්සනයි අම්මේ. අම්මා හරියට අද මනමාලියක් වගේ." මට ඉබේම කියුණා. එයා hina වුණා. ඒ hinaවි තිබුණේ අර එදා රෑ තිබුණ දගකාරකම. එයා එකපාරටම හැරිලා මගේ මූණ දිහා කෙලින්ම බැලුවා. "දැන් අපි දෙන්න හිටියේ අංගලක් තරම් ළඟින්. දුව දන්නවද? මේ සාරිය මම ගත්තේ අද ඊයේ නෙමෙයි. ගොඩක් කල්. ඒත් මට මේක අඳින්න හිතුනේ නැහැ. මට හිතුණා මම මේකට වයස වැඩිද කියලා. ඒත් එදා රෑ දුව කියපු දේවල් නිසා මට මම ගැන ආයෙත් විශ්වාසයක් ආවා." එයා එහෙම කියලා මගේ කම්මුලක් පිරිමැද්දා. "ඔයා තමයි මගේ ලස්සන එළියට ගත්තේ." ඒ වෙලාවේ ආ මේසේ උඩ තිබුණ පවුඩර් එක අරගෙන මගේ මූණේ ටිකක් ගෑවා. "ඔයා තාම ලෑස්ති වුණේ නෑනේ. යන්න ඉක්මනට ලස්සනට ඇඳගෙන එන්න. මට ඕන අපි දෙන්න අද වෙඩින් එකේ ලස්සනම ජෝඩුව වෙන්න." ජෝඩුව කියන වචනේ එයා පාවිච්චි කරපු විදිහට මගේ හිත අමුතු වුණා. එයා අදහස් කළේ නෑන්දම්මයි ලේලියයි කියන එක වෙන්න ඇති. ඒත් මට දැනුනේ ඊට වඩා ගැඹුරු බැඳීමක්. මම කාමරෙන් එළියට එන්න හැදුවා. දොර ගාවට ගිහින් ආපහු හැරිලා බැලුවා. එයා තාමත් කණ්ණාඩිය දිහා බලාගෙන තමන්ගේ ඉන පද්දල හැඩ බලනවා. මම දිහා බලලා එයා ආයෙත් ඇහෙක් ගැහුවා. "දොර වහන්න එපා. මට පාළුයි." එයා කිව්වා. මම hina වෙලා මගේ කාමරයට දිව්වා. මගේ ඇඳ උඩට වැටිලා මම ටික වෙලාවක් හුස්ම ගත්තා. මගේ මුළු ඇඟම රත් වෙලා වගේ. මම කල්පනා කළා කසුන් අපිත් එක්ක එකම කාර් එකේ යද්දී මම කොහොමද අම්මා දිහා බලන්නේ කියලා. එයාගේ රහස් බැල්මවල් ඒ ස්පර්ශයන් මව පිස්සු වට්ටනවා. අපි කාර් එකේ යද්දී කසුන් ඉස්සරහ සීට් එකේ එලෙව්වා. අම්මයි මායි පිටිපස්ස සීට් එකේ. අම්මා වාඩි වෙලා හිටියේ මට ගොඩාක් ළඟින්. කාර් එක වංගුවක් ගන්න හැම පාරම එයාගේ ඇඟ මගේ ඇඟේ තදින් වෙදිනවා. එහෙම වෙන හැම පාරම එයා "සොරි දුවේ" කියලා මගේ අතින් අල්ල ගන්නවා. ඒත් එයා ඒ අත ඉක්මනට අතාරින්නේ නැහැ. එක වෙලාවක කසුන් කණ්ණාඩියෙන් බලලා කිව්වා, "අම්මා අද මාර ලස්සනයිනේ. නෙට්මිට වඩා යං පෙනුමක් තියෙන්නේ" කියලා විහිළුවට. අම්මා මගේ දිහා බලලා hina වුණා.
ඒකනේ පුතේ නෙත්මි තමයි මාවද හැඩ කළේ. නෙත්මි දන්වා මගේ කැමැත්ත අකමැත්ත මොකක්ද කියලා. එයා ඒක කිව්වේ ද්විත්වාර්ථයකින් කියලා මට විතරයි තේරුනේ. එයාගේ අත හෙමින් සීරුවේ මගේ අත උඩින් තිබ්බා. කාටවත් නොපෙනෙන්න එයාගේ ඇඟිලි අතරට යවල තද කරගත්තා. මමත් ඒකට ඉඩ දුන්නා. කාර් එකේ ඒ සීතල ඇතුලේ එයාගේ අතේ උණුසුම මට දැනුනේ ලොකු ආරක්ෂාවක් සහ ආදරයක් වගේ. මේක නිකම්ම කායික ආකර්ෂණයක් නෙවෙයි ඊට වඩා එහා ගිය ගැහැණුන් දෙන්නෙක් අතර ඇතිවන මානසික බැඳීමක් බව මට තේරුණා. වෙඩින් එකට ගියාම හැමෝම අම්මා දිහා බැලුවේ පුදුම වෙලා. එයා එච්චරටම ආකර්ශනීයයි. ඒත් එයාගේ ඇස් නිතරම හෙව්වේ මාව. මම කොහේ හිටියත් එයාගේ බැල්ම මගේ පස්සෙන් ආවා. රෑ වෙලා ගෙදර ආවම මට මහන්සි. මම ඇඳට යන්න හදද්දි මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. ඒ චාමරි අම්මගෙන්. එකම ගෙදර ඉඳන් එයා මැසේජ් එකක් කරන්නේ ඇයි කියලා මම බැලුවා. thank you my dear. අද දවස මට ගොඩක් සතුටුයි. ඔයා මගේ ළඟ ඉන්නකොට මට දැනෙන්නේ මම ආයෙත් තරුණ වෙලා වගේ. good night. මම මේ මැසේජ් එක දිහා බලාගෙන ගොඩාක් වෙලා හිටියා. කසුන් ළඟ නිදාගෙන හිටියත් මගේ හිත තිබුණේ එහා කාමරේ තනි වෙලා ඉන්නේ සුන්දර ගැහණුවා ළඟ. මම දැනගෙන හිටියා මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නෑ කියලා. මේක පටන් ගැනීමක් විතරයි. වැස්ස දවසක පටන් ගත්තේ බැඳීම දැන් අවුව තියෙන දවසෙත් අපිව බැඳලා තියාගන්න තරම් ශක්තිමත් වෙලා. ඊළඟට මොකක් වෙයිද කියලා මමත් දන්නේ නෑ. ඒත් මම මේ මොහොත එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔයාලා හිතන්නේ මොකක් වෙයිද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම ඊළඟ කොටස වැඩේ වුණාම කියන්නම්. එතකන් channel එකත් subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්න හොඳේ. මම ගිහින් එන්නම්.